මෙන්න මේ බ්‍රේක් අවුට් එක බලන්නකෝ. මාකට් එක ට්‍රයිඇන්ගල් එකක් හදලා එක පැත්තකට මාකට් එක බ්‍රේක් අවුට් කරන්න හදන්නේ. ඔන්න දැන් සපෝට් ලයින් එක හොඳ කැන්ඩල් එකකින් බ්‍රේක් කරා. මේ තියෙන්නේ කැන්ඩල් එක. ඔයා ඊළඟට ට්‍රේඩ් එක ගන්න try කරන්නේ මෙන්න මෙතනින් මාකට් එක ආපහු හැරිලා මෙන්න මේ තැනින් ඔන්න ඔහම අප් ට්‍රෙන්ඩ් එකකට යයි කියලා හිතලානේ. බලන්නකෝ මාකට් එකේ වෙන දේ. ඔන්න දැක්කද? නැවතත් ලොකු කැන්ඩල් එකකින් මාකට් එකේ සපෝට් ලයින් එක කැපුවා. ගොඩක් අය මෙන්න මේ අවස්ථාවෙන් එන්ට්‍රියක් ගන්නවා. එහෙම ගත්තනම් ඔයාගේ SL එක දැනටමත් වැඩිලා. හැබැයි මේ ෆේක් අවුට් එකට නම් බේරෙන්න ටිකක් අමාරු වෙලමයි. මොකද හේතුව ඔයා මාකට් එකේ මෙතෙන්ට එනකොට මාකට් එකේ මෙතෙන්ට එනකොට ට්‍රේඩ් එකක් දාලා තිබ්බනම් ස්ටොප් ලොස් එන්ට්‍රි එකවත් ගන්න අවස්ථාවක් නැහැ. ඔයාගේ ස්ටොප් ලොස් එක ඉක්මනටම වදිනවා. හැබැයි ඔයාට මෙතන තව හිතන්න දෙයක් තියෙනවා. ඒ හින්දා තමයි මම මේක ගත්තේ. මේ මාකට් එක මෙතනින් අප් වෙලා ඩවුන් වෙනකොට මෙන්න මේ සපෝට් ලයින් එක කපලා ලොකු කැන්ඩල් එකක් වැදුනොත් අපි කොයි වෙලාවකවත් නැවත එන්ට්‍රියක් ගන්නෙ නැහැ. මෙන්න මේ විදිහට ලොකු කැන්ඩල් එකක් වැදුනොත් අපි පොඩ්ඩක් එන්ට්‍රිය ගන්න එක නතර කරලා මාකට් එක දිහා බලාගෙන ඉන්නවා. සමහර විට මේ කැන්ඩල් එක හිමීට මෙතනින් හැදෙනකොටම ඔයා එන්ට්‍රියක් ගන්න ඉඩ තියෙනවා. එහෙම ගත්තොත් අනිවාර්යෙන් ඔයාගේ ස්ටොප් ලොස් එක වදිනවා. ඔයාට මේ වීඩියෝ එකෙන් මම පෙන්නුවේ තවත් ඔයා හිතන්න දේවල් මේ මාකට් එකේ කොච්චර තියෙනවද කියලා.